හරි දැන් ඇඳලා තියෙන්නේ 2024 පේපර් එකේ 21 වෙනි ගාන. හරි ඒ කොටස 21 වෙනි ගාන. එතකොට දැන් මේ වගේ ගානක් ආපුවාම ලේසිම වැඩේ තමයි අපි දන්න දේවල් ටික ඔක්කොම රටක් ගාලා දා ගන්න ඕනේ. මේවට වැඩි වෙලාවක් නැහැ නේ මේ ගාන හදන්න ලොකු වෙලාවක් නැහැ. හරි ඒකින්ද දන්න ටික රටක් ගාලා දා ගන්න. අපි දන්නවා මේකේ දීලා තියෙන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. ABCD සමාන්තරස්ත්‍රයක්ද AOBEF සරල රේඛාවක්ද වේ. රූපයේ දක්වන තොරතුරු අනුව DEF හි විශාලත්වය හොයන්න. ඒ කියන්නේ DEF. මෙන්න මේකේ විශාලත්වය තමයි හොයන්න කියන්නේ. හරි. එතකොට අපි දන්න දේවල් ටික ඉස්සරම දාගමුකෝ. හරි. එතකොට මේක 70යි නම් මේක සමාන්තරස්ත්‍රයකින්ද මේක 70යි. හරි. ඊට පස්සේ අපි දන්නවා මේ ඇවිල්ලා වෘත්තය ඇවිල්ලා මේ රේඛාව ඇවිල්ලා වෘත්තයේ AE කියන රේඛාව වෘත්තයේ විස්කම්භය. එතකොට මේ විස්කම්භය මගින් පරිධිය ආපාදනය කරන කෝණය හැවෙලෙම අංශක 90යි. හරි. ඊට පස්සේ මේක අංශක 90යි නම් මේක 70යි නම් හරි ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙන හින්දා මේක 90යි මේක 70යි කියන්නේ 160යි. හරි. එතකොට මේක 20යි. හරි. එතකොට ඒක 20 නම් හරි DEF සමාන වෙනවා DEF කෝණය සමාන වෙනවා 180 ඍණ 20ට. හරි. මොකද සරල රේඛාවක් මත කෝණ. හරි. එතකොට මේක අංශක 160යි. මේවට ලොකු වෙලාවක් ගන්න එපා. ටට්ටක් ගාලා ගාන දැක්ක ගාම දන්න කැලී ටික ඔක්කොම දාගන්න දෙන්නට ඒ රූපෙම ඊට පස්සේ උත්තරේ එනවා බලාගෙන ඉන්නකොට. හරි. අපි යන් ඊළඟ